ඊළඟ යෝජනාව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධන සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා හැටියට කර ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනාව 2025 ජනවාරි 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැන්ට ක්‍රියාත්මකව පවතින ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිතායතනය ඉක්ටා ඈවර කර ඩිජිටල් ආර්ථික අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ ඩිජිටල් සංවර්ධනය වේගවත් කිරීම සහ ඩිජිටල් ආර්ථික සංවර්ධනය සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීම පිණිස ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල දැනට පවතින ඩිජිටල් උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ අත්දැකීම් පිළිබඳව අධ්‍යයනය කළා තියෙනවා. ඒ අනුව ජාතික ඩිජිටල් උපාය මාර්ග වලින් අපේක්ෂිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ස්ථාවර සහ හොඳින් නිර්වචනය කරන ලද ආයතනික ව්‍යුහයක් පැවතීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තියෙනවා. එම කරුණු සැලකිල්ලටගෙන දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් GovTech Private Limited නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීම පිණිස ඩිජිටල් ආර්ථික ඇමතුමා හැටියට ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දුන්නා.